අනුත්තර පුරිස ධම්මසාරති ලක්ඛාදීව මනුස්සාන බුද්ධෝ භගවාති සාදු 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 දේවිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ. ඔයගොල්ලෝ බලනවා ඇති අද අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. අපි අද ඇවිල්ලා ඉන්නේ ගල්දුව ආරාමයට. ගල්දුව ආරණ්‍ය සේනාසනයේට දානයට. කියන්නේ අවුරුදු 3ක් තිස්සේ දැන් මම එනවා මේ දානෙට. ඇවිල්ලා මේ දානෙට දැන් අවුරුදු ගානක් තිස්සේ දෙන දානයක් මම සම්බන්ධ වෙලා අවුරුදු 3ක් වගේ. ඇවිල්ලා මේ ඒක තමයි ඇවිල්ලා තින්නේ. දැන් රැය ඉලි වෙනකම් වැඩ ගොඩක් තියෙනවා. අපි දැන් උදේ 7ට පන්සලට ගියා හවස පූජාවට. ඊට පස්සේ දැන් ආයි හාමුදුරු වහන්සේ මෙතෙන්ට වැඩම කළා. මෙතන පූජාවක් කරනවා. බණක් තියෙන මෙතන බණ කියනවා. ඊට පස්සේ රැය එළි වෙනකම් යන්න තියෙනවා. ඒලා හිට උදේ දානය දවල් දානය දෙකම තියෙනවා. ඔව්. බලමු පින්න පාත දාන. හාමුදුරුවෝ තවලට පින්න පාතේ වටිනවා. අපි වීඩියෝ දෙකක් කරලා දැම්මා. කලින්ම ඇත්තේ නොබල්පු ඇත්ත ඇති. අපි මේතරේ බලමු. මේ මාළු සේදුවට ස්වාමීන් වහන්සේලා මේ මාළු වළඳන්නේ නැහැ. මේ මාළු හදන්නේ දවල් දාණයට ආවේ සහභාගී වුණු අයට කන්න විතරයි. කිසිම පිළිජාතියක් ඒ ස්වාමීන් වහන්සේලා ගන්නෙ නැහැ. මේ ස්වාමීන් වහන්සේව මම වැඩසටහන අතුරුතරදී ඔයාලට හඳුන්වා දෙන්නම්. දැන් අපි දෙන්න පිංගත වැඩක් කරන්න හදන්නේ. මේ ඉතුරු වෙච්ච කැම ටික සත්තුන්ට දෙන්න ගෙනියනවා. මේ ගොඩක් බල්ලෝ ගෙනත් දාලා මම හිතේ ගෙනත් දාලා වෙන්නේ නැති මේනේ. මේ හරියෙන් දාමු. කොල කැල්ලක් නැහැ දාන්න. දීපාන්තර දෙන්නේ මිනිස්සුන්ට. කයි. විශේෂයෙන්ම කියන්න ඕන මේ වැඩේ ඉන්නේ මෙම දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධානතම දායකයන් වහන්සේ වන රුවන්කන්දේ ඥානසාර හිමියන්. අච්චාරුයි කාස්ලම් ගෙනාවේ නෑනේ කවුරුවත් සම්බන්ධුමට. ඔය පැත්තේ දෙන්නේ යන්නේ. ටික මංගෝ ගන්න අපිට ගේන්නේ කියලා අච්චාරුයි.
නරකට හිටියේ මේවා මේ අන්තර්ජාලය යනකොට. දැන් බැන බැන හිටියට මේ රස කර කර බලන්න ඔය පාර. නේ. ඔව්. ඔව්. ඒකනේ මං නම් කරේ. ආච්චි කෙනෙක් හොය හොය හිටියේ මට මේ අර මේ විෂුවල් එකට දාලා. වැඩේට ගැලපෙනවා හැබැයි නේ. ආච්චිගේ චරිතයට ගැලපෙනවා. ඔව්නේ. මම ඕනේ හිතුවා කියන දේ. අනේ එපා. YouTube channel එක වහලා දායි මේ කම්පැනි. නේ. ඉතින් පොඩි ආම්මනේ කියන්නේ. මොකද්ද? මං සින්දු කියන්නේ. කවි බණ කියන්නේ මං. එතකොට සින්දු කියන්නේ. හරි හරි යන්න ඉතින්. ඒකත් එන්නේ. දෙන්නමාර විසි වුණා ඩක් ගාලා. Oh, barang. Ayah datain kalau hoda. Ini nama dari kerana. Ini nak datain kan? Mede Mariam. ඉතින් වහිනවා එළි වෙනකම්ම.
උදේ දානේ පිළියෙල කරාට පස්සේ ඒක මේ ලොරියේ බට්ටෙක් තියෙන ලොරියට දාලා යවන්න දෙන්නේ පන්සලට. 4:00 වෙද්දි රෙඩි කරලා තියන්න ඕන. දැන් අපි ඒක උදේ දානේ රෙඩි කරා. ඒ ටික පන්සලට ගෙනියන ගමන්. දවල් දාන්නට තමයි හාමුදුරුවෝ මෙතෙන්ට වඩින්නේ. ඔයගොල්ලෝ බලන්න ඇති අපි එක සැරේටම ඇවිල්ලා මේ දානයක් කියන්න බෑද කියලා. අපි ඇවිල්ලා ඉන්නේ අද අම්බලන්ගොඩ කහදුව කල්යාණි ශ්‍රී යෝගාශ්‍රමයට. ගල්දුව කල්යාණි ශ්‍රී යෝගාශ්‍රමයට තමයි ඇවිත් ඉන්නේ. මොකද මෙහි වර්ෂයක් පාසා දෙන දැන් අපේ වයිෆ්ගේ පැත්තෙන් දෙන දානයක් තියෙනවා. ඒකට තමයි අපි ඇවිල්ලා මේ සැරේත් වැඩ කටයුතු කළේ. කොහොම හරි එතෙන්දී අපිට හම්බ වෙනවා අමාවතුර ටීම් නාලිකාවේ ස්වාමීන් වහන්සේ අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඊයේ රෑ ඉඳලා බොහොම මහන්සියලා වැඩ කරා. අලග පුවාලුණු සුද්ධ කරා හැමදේම කරා අපිත් එක්ක නිකන් ඒක සාමාන්‍යයෙන් සාමාන්‍ය විදියට අපිත් එක්ක වැඩ ටික කටයුතු කරා. ඇත්තටම මේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ මට ඇත්තටම නම් මතක හිටින්නේ. ධම්මලක්කන හාමුදුරුවෝ මොකද්ද මේක මේ කිරිබ්බන් ආරේ ධම්මලක්කන හාමුදුරුවෝ අමාවතුර TV YouTube නාලිකාවේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ තමයි අපිත් එක්ක කවිලා මාර වැඩ කොටසක් කරා. ඊයේ රෑ ඉඳලා නිදි මරාගෙන අපි ඔක්කොම වැඩ කටයුතු ටික ක්ලියර් කරලා සම්පූර්ණයෙන්ම උදේ 7:00 වෙනකොට දානෙ ලෑස්ති කරලා දෙන්න ඕන.
එතකොට ඒ දානි ලෑස්ති කළා 3:00 වෙනකොට ඊට පස්සේ ඊළඟ දානි ලෑස්ති වෙන්න ඕන 9 8 වගේ වෙනකොට ලෑස්ති වෙන්න ඕන. දවල් දාන. ඊට පස්සේ ඒකත් ලෑස්ති කරලා ඒ හැම දෙයකටම ඇත්තටම උදව් කරා පොලිස්. මගේ පළවෙනි අත්දැකීම මේ ස්ථානයේ මේ ස්ථානයේ ඊට කලින් ගිහින් මේ වගේ මේ තැනට වැඩම කළා නෑ මම. අනිත් ඉතින් ආරණ්‍ය වලට වැඩම කළා තියෙනවා. මේ ස්ථානයට මම මේ පළවෙනි අවස්ථාව තමයි. පළවෙනි අවස්ථාව. ඇත්තටම මේ සාමාන්‍යයෙන් මේ වගේ වැඩකට ඇවිල්ලා හාමුදුරුවෝ කෙනෙක් දැන් අපිට තව ලොකු හාමුදුරුවෝ වහන්සේත් ඉන්නවා. අයත් අපිට උදව් කරා. ඒතරේ මේ පොඩි හාමුදුරුවෝ පළවෙනි වතාවටම මම සම්බන්ධ වෙලා අවුරුදු 3ක් වගේ අපි පැත්තෙන් මේක ගොඩක් දීලා දෙන්න. දැන් යාලා කළා දෙන්න මට අවුරුදු 7-8ක් තිස්සේ. 14ක්ද කොහෙද? ඔව්. ලොකු කාලයක් තිස්සේ. 14ක්. කොරෝනා වලට කලින් මේ කොහොමහරි ඒකෙදි අද අපිට හම්බුනේ ඇත්තටම මේ අපි හිතනවා අපි මේ හාමුදුරුවොත් එක්ක ටිකක් ලොකු ගමනක් යන්න අපි වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කරන්න කියලා. මට ඇත්තටම සතුටුයි ඔබතුමා අම්මෙච්චයත්. ඔබතුමාගේ සීල කටයුතු සාර්ථක වෙන්න ඕනේ ඉතින්. මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. හාමුදුරුවන්ට එහෙම වෙනවා. මම ලේසියට කියන්නේ පුඩි හාමුදුරුවෝ කියලා මොකද මට නම් මතක හිටින්නේ. දැන් මතකයි ධම්මලක්. ඇත්තටම මේ මෙතන අර වෙන ආරණ්‍ය වලට වඩා ටිකක් විශේෂයි. අර පන්සල වෙනම තියෙන්නේ. ඊට පස්සේ පින්ඩපාත ශාලාවක් කියලා මේ අපි ඉන්නේ ඒ තැන. ඔව් මීටර 500ක් විතර ඉන්න ඕන පයින්. ඔව්. අතන ඉඳලා මෙතෙන්ද මීටර 500ක් විතර පයින් ඇවිල්ලා දවල්ට දානේ ආයේ අරගෙන ඊට පස්සේ ආමුදුරු ආයි වඩිනවා අතෙන්ට මේ පන්සලේ තමයි දානවල දාන්නේ. පන්සලට ගිහින් දානේ වල. ඒක වැඩම කරලා ආයි පන්සලට ගිහින් දානේ. ඒක හරි විශේෂයි නේද? අර අනිත් තැන්වල එහෙම අපිට දකින්න හම්බෙන්නේ නැහැ නේ. එතන වෙනස්ම අත්දැකීමක් ඒක. වෙන තැන්වල එහෙම සාමාන්‍යයෙන් මේ ඒ ස්ථානයේම ඔව් වන්දන. එතන ටිකක් සුවිශේෂයි. එතන ගොඩක් වෙනස් ඒක කරගෙන. මෙතන ඉතින් මේ ඕන් කෙනෙක්ට ඇවිල්ලා එහෙම දාන බාර ගන්නත් පුළුවන් ඇතිනේ. ඔව් ඒක හැබැයි මේ පොඩ්ඩක් දානේ බාර ගන්න කේසී අර ටිකක් කට්ටිය ඉන්නවලු මේ පිරිස ඉන්න ඕන තරන්නේ. ඔව් ඒ තර අතරින් පතරේ ඉස්සුණු දැරෙන්න දිනයක් නැත්නම් නැහැ කියලා තමයි හම්බුනේ. ෆෝන් නම්බර් එක වගේ දුන්නොත් සමහර විට ඔව් ඉන්න කන්ටැක්ට් කරගන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න එහෙම නම්බර් එකක් ඔයාලා දුන්නොත් ඔයාලා කැමැත්තක් තියෙනවා. එහෙම සම්බන්ධ කරගෙන සම්බන්ධ කරගෙන මේක මේව කරගන්න. ඔයාලා දානයක් බාර ගන්නවා නම් බාර ගන්න. අර මෙහි නායක හඳුරු කහගොල්ලේ සෝමවංශ නායක හඳුරු. ඉතින් මේ අපේ ඇත්ත ඕන තරම් දන්නවා මේ විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නම. ඔව් මේ හරි දිදුල ටී. ඕන තරම් උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන් දිදුල නාලිකාව. ඔව්. ඉතින් ගොඩාක් සතුටුයි ඇත්තටම ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වුණා. අපි මේ දැන් ඉස්සරහට ආමුදුරත් එක්ක ලොකු වැඩසටහන් වගේක් තියෙනවා කරන්න එකතු වෙලා අපි කතා කරේ එකතු වෙලා වැඩසටහන් ටික කරන්න කියලා. අපි බලමු ඉස්සරහට ආමුදුරත් එක්ක ඕනම සහයෝගයක් නේ ඔබතුමාට දෙනවා. මගේ පැත්තෙන් කරන්න පුළුවන්. බලමු මොනවා හරි වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කරන්න. මොකද මිනිසුන්ට වැදගත් දෙයක් කරන්න කියලා තමයි. මොකද මේ වගේ මිනිසුන්ට ඇත්තටම මේ ඕන වෙන්නේ තියෙනවානේ. මිනිසුන්ට වැඩි මිනිසුන්ට උදව් කරනවා වගේ ගොඩක් දේවල් අපි අද වැඩ කරන ගමන් කතා කරා. ඒ ඕපදූප කතා කරනවට වැඩි ඔය වගේ දෙයක් කතා කරන එක වටිනවනේ. මිනිසුන්ට උදව් කරන එක පැත්තෙන් තමයි අපි ගොඩක් කතා කරේ. මොකද මේ වගේ දේවල් අපි ආමුදුරත් එක්ක එකතු වෙලා කරන්න කියලා. අපි බලමු ඉස්සරහට මොකද වැඩසටහන් ටික කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම මේ ගොඩක් සතුටුයි ඔබතුමාගේ ගමන සාර්ථක වෙන්න කියලා හදවතින් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේගේ ඉතින් වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තටම මම කටිකෙක් නේ මට කතා කරන්නේ තවරේ පැටලෙනවා. පුරුදු වෙන්නත් එක හොඳයි නේ. කතා කරනකොට පොඩ පැටලෙන්නේ නැහැ. දැන් ස්වාමීන් වහන්සේට මේ ටික වදිනවා. කීයද වෙලාව? සාමාන්‍යයෙන් තව පැය භාගයක් වගේ යනකොට පැය භාගයක් නේ. දැන් වෙලාව 9:24 10 වගේ වෙනවා. 10 වගේ වෙනවා. මේ එතකොට දවල් දානේ වන්දන වෙලාව. ඔව් 10ට තමයි මේ ස්ථානයට වඩින්නේ. ඊට කෝලින් කරනවා මා ලස්සනයි. ලස්සනයි. ඒක ඇත්තට සමහර විට දැක ගන්න පුළුවන් මේ වෙයි.
සූදානම් ඉන්න මෙතුමන් නැත්තන්ට ඒ අත්දැකීමක් ලබනවා. බොහොම විස්තරහට කොහොමද මේක ඉදිරි වැඩ කරන්නේ කියලා. හැබැයි අපි අර ඇවිල්ලා මේක දාන්න දීලා ඒ ඔක්කොම ගලස් කරලා ඒ පිළිවෙලට තියලා යන්නත් එහෙමත් කියලා. හැබැයි මේ මිනිසුන් කිසි වරදක් නැහැ. හැමෝම පිළිවෙලට ඒ කියන දේවල් ඒ විදිහටම පිළිපදිනවා. ඒකයි මෙතන විශේෂත්වය. ඔබටත් මතක් කරනවා ඉතින් ඇත්තටම මේ ස්ථානෙට එනවනම් මේ ස්ථානය රැක ගන්න කියලා නේ. බොහොම කාරණේම මතක් කරනවා. අපි මේ වගේ වීඩියෝ එකක් ඇත්තටම ගේන්නේ මොකද මේ සමහර අය ඉන්නවා මේ වගේ පිනක් ධර්මයක් කරගන්න ඕන කියලා හිතන අය ඉන්නවා. එයාලට අර ඔළුවේ ටිප්පට එක කරගන්න බෑ. මේ වගේ ආරාමයකට මේ වගේ දෙයක් කරන්න ඕන කියලා හිතනවා. එයාලට මේක එයාලගේ අර දැක්කත් එයාලගේ ඔළුවට මාර වයිද්දාන්නේ ඒක. එයාලගේ ඒක හින්දා තමයි මේ වගේ වීඩියෝස් කරන්නේ. මොකද එයාලට හැමදාම මේ ප්‍රශ්න වලින් දෙවිදලි ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් දැකලා එයාලා අර කැමති අය ඉන්නවා මේව බලන්න. ඒ වගේ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරේ. මොකද මේ වගේ පින්නතේ වැඩක් බලන්නත් පිනක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්. මේක ඉතින් අර මේ වගේ පින්කම් ඉතින් තනියෙන් කරන්න බෑ. ඔව්. මෙතන ඇත්තටම මේ සාමූහිකත්වයේ තේන. සාමූහිකත්වයේ තියෙන්න අනිවාර්යයෙන්. තනියෙන් පින්කමක් කරන්න බෑ. මෙච්චර ලොකු පිරිසකට හාමුදුරුවෝ 69කට දානයක් දෙනවා කියන එක කේසි නෑ. ඒ කියන්නේ ගමේ කට්ටිය ඔක්කොම එක්කව වෙලා සාමාන්‍ය බස් එක තමයි ආවේ. මේකට. පිරිසක් ඉතින් අදත් උදව් කරන්නේ ඉතින් මේ ඊයේ රාත්‍රියේ ඉඳන් නිදිවරාගෙන විද්‍යාලයෙන් උදව් කරා. හැබැයි උදේ දෙකේ ඉඳලා 5 වගේ වෙනකොට කට්ටිය නෑ. 4-5 ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ආයි උදේ 4:00 විතර කට්ටිය ආයේ දෙච්චර. හැබැයි ඉතින් හැම වෙලාවෙම කවුරු හරි හිටියා. ඔව්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ ටික වුණා. ඔය ටික උනා. එතනම පෙරහැරි. අපි බලමු ඉස්සරහට මොනවද මේ වගේ වෙන්නේ කියලා. බලන්න දැන් ඉතින් උස්මාන් බොහොම පිං මට මේ අවස්ථාව දුන්නා. නෑ උස්මාන් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අද ඔතින් ප්‍රාර්ථනා කරනවා. දරුවන් ඔබ වහන්සේගෙත් ඉතින් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඇදගෙන හිලුණු වර්ෂාපතනය නිසා අපිට හාමුදුරු ටික බස් එකෙන් වඩම්මන්න වුණා. මොකද ලොකුටම වහින්න ගත්තා ඒ වෙලාවේ. ඒක නිසා. මේ දැන් දාන ඉවර වෙලා දාන බෙදලා ඉවර වෙලා හැමෝම මේ දැන් ආපු අය හැමෝම බත් ගන්න හදන්නේ. මේ ඔක්කොම ලෑස්ති වෙන්නේ දැන් දවල් කෑමට.